අයිබෝන් අද අපි කතා බහ කරන්නේ මුළු රටකම ආර්ථික ගමන් මඟ සම්පූර්ණම වෙනස් කරපු ඒ කියන්නේ දෙවන්ත පෙරලියක් කරපු කතාවක් ගැනයි. හිතන්න මුළු රටක්ම තමන්ගේ ආර්ථික සැලැස්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ කොහොමද? අද අපි බලන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඒ දෙවන්ත පරිවර්තනය සිදු කළේ කොහොමද කියන කතාව. හොඳයි 1948 නිදහස ලැබුණට පස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන ඇත්තදම යුග කිහිපයකට බෙදන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ගමනේදී ආපු ඒ වැදගත්ම සංදිස්ථාන මොනවද කියලා. ඒකින් එක. අපි මුලින්ම යමු 1968 ඉඳන් 1977 දක්වා කාලයට. මේ තමයි ශ්‍රී ලංකාව පිටරටවල් දිහා බලන එක නවත්තලා තමන්ගේ අභ්‍යන්තරය ගැනම අවධානය යොමු කරපු යුගය. මේකේ මූලික අදහස හරිම සරලයි. ඒ තමයි වෙන රටවල් වලින් බඩු ගේන එක නවත්තලා අපිට ඕන දේවල් අපිම හදාගමු කියන එක. ඉතින් ඒ කාලේ තිබුණු විදේශ විනිමය අර්බුදයට විසඳුමක් විදිහට සබන් කෑල්ලේ ඉඳන් හාල් ඇටය දක්වා හැම දෙයක්ම වගේ දේශීයම නිෂ්පාදනය කරන්න ලොකු තල්ලුමක් දුන්නා. පිටරටින් ගේන එක සෑහෙන්න සීමා කළා. හැබැයි 1977 වෙද්දිත් මේ ක්‍රමය නිසා රටේ බඩු හිඟයක් ඇතිවෙන්න පටන් ගත්තා. ආර්ථික වර්ධනයත් හරිම මන්දගාමී වුණා. ඉතින් මේ උපාය මාර්ගය තවත් ඉස්සරහට ගෙනියන්න බැරි තැනට ආවා. ඒ නිසා ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සිදු වුණා. ඔව් 1947 කියන්නේ හැමදේම වෙනස් වෙච්ච අවුරුද්ද. ශ්‍රී ලංකාව තමන්ගේ ආර්ථිකයේ ස්විච් එකක් දැම්මා වගේ සංවර්ධ ආර්ථිකයක ඉඳන් විවෘත ආර්ථිකයකට මාරු වුණා. මේ තමයි ඒ නාටකීය යූ හැරවුම. කලින් තිබ්බේ දේශීය වෙළඳපොළ ආරක්ෂා කරගන්න එකනේ. හැබැයි ඊට පස්සේ ඉලක්කය වුණේ ලෝකයේත් එක්ක තරඟ කරන්න අපේ බඩු පිටරට යවන එක. දැවැන්ත වෙනසක්. ඉතින් ඔය විදිහට රටේ දොරවල් අරියට පස්සේ මොකද්ද උනේ? ආර්ථිකයේ මුළු ව්‍යුහයම, ඒ කියන්නේ හැඩයම වෙනස් වෙන්න පටන් ගත්තා. මේ දත්ත දිහා බැලුවම අපිට හරිම පැහැදිලි කතාවක් පේනවා. දශක කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාව කෘෂිකර්මයෙන් යැපෙන ආර්ථිකයකේ ඉඳන් කර්මාන්ත සහ සේවාංශ වලින් දුවන ආර්ථිකයක් බවට පත් වුණා. මේක රටේ රැකියා වෙළඳපොළ සම්පූර්ණ නෝඩු ඇටිකුරු කළා. බලන්නකෝ මේ ආරම්භක සහ අවසාන දත්ත දිග විතරක් සංසන්දනය කරද්දී වෙනස කොච්චර ලොකුද කියලා පැහැදිලි. කෘෂිකර්මයේ රැකියා නාටකීය විදිහක පහළට යද්දී කර්මාන්ත අංශය ආර්ථිකයේ අලුත් බලකණුව බවට පත් වුණා. මේ ආර්ථිකය විවෘත වෙනවත් එක්කම තවත් හරිම ප්‍රබල දෙයක් සිද්ධ වුණා. ඒ තමයි ශ්‍රී ලංකීකයන් විශාල වශයෙන් විදේශ රැකියාවලට යන්න පටන් ගත්ත එක. ඉතින් එයාලා ගෙදරට වෙන සල්ලි රටේ ආර්ථිකයට තවත් ප්‍රබල එන්ජිනක් වගේ වුණා. මේ ප්‍රේෂණය කොච්චර විශාලද කියන එක බලන්න. 2016 අවුරුද්දේ විතරක් ඩොලර් බිලියන 7.2ක්. ඇත්තම මේක රටේ ප්‍රධාන අපනයන ආදායම් මාර්ගයක් තරමටම වැදගත් විදේශ විනිමය මූලාශ්‍රයක් බවට පත් වුණා. බලන්න අපේ රටට එන මේ මුදල් වලින් 51%කටත් වඩා, ඒ කියන්නේ හරියටම අඩකටත් වඩා ලැබිලා තියෙන මැද පෙරදිග රටවල වැඩ කරන ශ්‍රමිකයන්ගල්. ඉතින් මේ අලුත් විදියට ගෝලීයකරණය වෙච්ච ආර්ථිකයේ දිගටම පවත්වාගෙන යන්න නම් ඒකට හරියන ශක්තිමත් අත්විවරයක් ඕන වෙනවා. අපි බලමු අනාගතයේ වෙනුවෙන් ඒ යටිතල පහසුකම් දැන් ගොඩනගන්නේ කොහොමද කියලා. හොඳ ආර්ථික වර්ධනයක් තියාගන්න නම් රටකට අත්විවරම් වර්ග දෙකක්ම අවශ්‍යයි. එකක් තමයි ආර්ථිකයේ දුවවන හાર્ඩ්වෙයාර් එක. අනික තමයි මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය හොඳ කරන සොෆ්ට්වෙයාර් එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අත්තිවාරම් හදන එකට ලොකු වියදමක් යනවා. රජයේ ආදායම අඩු නිසා සහ ණයබරත් වැඩි නිසා රජයේ අරමුදල් සීමිතයි. එහෙනම් කොහොමද මේ අවශ්‍ය යටිතල පහසුකම් හදන්නේ? ඉතින් මේ සල්ලි මදි වෙන පරතරය පිව ගන්න ශ්‍රී ලංකාව දැන් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව, ඒ කියන්නේ PPPs කියන නව්‍ය විසඳුමක් පැත්තට යොමු වෙමින් ඉන්නවා. සරලවම කිව්වොත් මේකදි වෙන්නේ මෙහෙම දෙයක්. රජයට තනියම දරන්න බැරි වියදම අඩු කරගන්නවා. ඒ වෙනුවට පෞද්ගලික අංශයේ සල්ලි සහ එයාලගේ කාර්යක්ෂමතාවය පාරිච්චි කරලා අපිට ඕන කරන ලොකු ව්‍යාපෘති ඉක්මනට ඉවර කරනවා. ඇත්තරම මේක දෙගොල්ලොන්ටම වාසියක් තියෙන ගනුදෙනුවක්. ඉතින් මේ හැමදේම එක්ක අපි එන්නේ අන්තිම සහ තීරණාත්මකම ප්‍රශ්නයකට. ඒ තමයි අපේ අභිලාෂයන් සහ ආර්ථික යථාර්ථය අතර සමබරතාවය හරියටම පවත්වා ගන්න පුළුවන් වෙයිද කියන එක.